අහස උසට පියාඹන්න වලාකුළු අතරින් යන්න අපි කවුද අකමැති? පොඩි කාලේ ඉඳන් අපි ගොඩක් දෙනෙක් දකින හීනයක් තමයි කවදා හරි දවසක පයිලට් කෙනෙක්. එහෙමත් නැත්නම් ගුවන් නියමුවෙක් වෙන එක. හැබැයි මේ හීනෙට යන්න ඕනේ පාර හරියටම දන්නේ බොහොම ටික දෙනයි. ඔයාටත් ඕනේ නම් ලංකාවේ ඉඳලම ජාත්‍යන්තර මට්ටමේ ගුවන් නියමුවෙක් වෙන්න ඒකට අවශ්‍ය සුදුසුකම් මොනවද? වියදම කීයද? පුහුණුවීම් කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අද අපි කතා කරමු. ඔයා මේ channel එකට අලුත් නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මුලින්ම බලමු මේකට තියෙන්න ඕනේ මූලික සුදුසුකම් මොනවද කියලා. පළවෙනි කාරණාව තමයි වයස. පයිලට් කෙනෙක් විදිහට පුහුණුවීම් පටන් ගන්න ඔයාට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඊළඟට අධ්‍යාපන සුදුසුකම්. සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඇතුළුව විෂයන් 6ක් සම්මාන සහිතව සමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙන එක අනිවාර්යයි. උසස් පෙළ ගැන බැලුවොත් වාණිජ නියමුවෙක් වෙන්න නම් භෞතික විද්‍යාව සහ ගණිතය හදාරලා තියෙන එක තමයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නිර්දේශ කරන්නේ. වෙනත් විෂය ධාරාවකින් A-level කරලා තිබුණත් ඔයාට පුළුවන් ෆිසික්ස් සහ මැත්ස් වලට අදාළ විශේෂ විභාගයකට පෙනී ඉඳලා මේ සුදුසුකම හදාගන්න. සුදුසුකම් හරි නම් ඊළඟ පියවර තමයි වෛද්‍ය පරීක්ෂණය. පයිලට් කෙනෙක් කියලා කියන්නේ ජීවිත ගණනාවක වගකීමක් ගන්න කෙනෙක්. ඒ නිසා ඔයා ශාරීරිකව වගේම මානසිකව 100% නිරෝගී වෙන්නම ඕනේ. මේකට කියන්නේ ක්ලාස් ෆස්ට් මෙඩිකල් එක කියලා. ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අනුමත කරපු වෛද්‍යවරුන් මගින් තමයි මේ පරීක්ෂණය කරගන්න ඕනේ. ඇස්පෙනීම, හෘද ස්පන්දනය වගේම ශරීර යෝග්‍යතාවය මෙතනදී දැඩිව පරීක්ෂා කරනවා. හරි. දැන් තමයි නියම වැඩේ පටන් ගන්න. පයිලට් කෙනෙක් වෙන්න පියවර කිහිපයක් තියෙනවා. පළවෙනි පියවර SPL. මේක තමයි ඔයාගේ පළවෙනි ලයිසන් එක. මේක ගත්තම ඔයාට පුහුණු උපදේශකවරයෙක් යටතේ පියාසර කරන්න පුළුවන්. දෙවන පියවර PPL. තනියම යානයක් පදවන්න නම් මේ ලයිසන් එක ඕනේ. සාමාන්‍යයෙන් පැය 45ක විතර පියාසර කාලයක් මේකට සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න PPL එකෙන් ඔයාට රස්සාවක් කරන්න බෑ. මේක පුද්ගලික විනෝදාංශයක් විදිහට පියාසර කරන අයට විතරයි. තුන්වන පියවර CPL. වෘත්තීය මට්ටමේ පයිලට් කෙනෙක් වෙන්න එහෙමත් නැත්නම් එයාලයින් එකක රස්සාවක් කරන්න නම් ඔයාට CPL එක තියෙන්නම ඕනේ. මේකට පැය 200ක විතර පියාසර කාලයක් සහ ලිඛිත විභාග ගණනාවක් පාස් වෙන්න අවශ්‍යයි. ඊට අමතරව ඉන්ස්ට්‍රුමන්ට් රේටින් සහ මල්ටි එන්ජින් රේටින් වගේ තවත් සුදුසුකම් එකතු කරගත්තම ඔයාගේ වටිනාකම තවත් වැඩි වෙනවා. දැන් ඔයාලා බලන් ඉන්නේ වැදගත්ම ප්‍රශ්නෙට උත්තරේ දෙනකන් නේද? කීයක් යනවද? ඇත්තම කිව්වොත් පයිලට් කෙනෙක් වෙන එක ලාභ දෙයක් නෙවෙයි. මේක ලොකු ආයෝජනයක්. දැනට තියෙන විදිහට සම්පූර්ණ පාඨමාලාව ඉවර වෙලා CPL එක ගන්නකොට ලංකාවේ මුදලින් ලක්ෂ 60ක් ලක්ෂ 85ක් අතර මුදලක් වියදම් වෙන්න පුළුවන්. සමහර විට මේ මුදල වැඩි වෙන්නත් පුළුවන්. ඉන්ධන මිල සහ ඩොලර් රේට් එක මත තමයි මේ ගණන් තීරණය වෙන්නේ. පුහුණුවීම් කරන්න ලංකාවේ රත්මලාන කටුනායක වගේ ප්‍රදේශවල පුද්ගලික පියාසර පාසල් කිහිපයක්ම තියෙනවා. හොඳම දේ තමයි මේ ආයතනවලට ගිහින් විස්තර කතා කරගන්න එක. ජනප්‍රිය පාසල් කිහිපයක් මෙන්න. Open Sky Flight Training PPL, CPL, IR license ලබා ගන්න පුළුවන්. Flying Angels Flight Academy PPL, ATPL Theory, CPL, BSc Aviation ලබා ගන්න පුළුවන්. Luckwin Aviation PPL, CPL, IR, MER ලබා ගන්න පුළුවන්. Redbird Aviation PPL, CPL, ATPL license ලබා ගන්න පුළුවන් වගේම instructor courses මෙයාලගෙන් තියෙනවා. AAC Flight Academy PPL, CPL license ලබා ගන්න පුළුවන්.
රාවනා ඒවියේෂන් ඇකඩමි PPL, CPL, ATPL ලයිසන්ස් ලබා ගන්න පුළුවන්. පයිලට් කෙනෙක් වෙනවා කියලා කියන්නේ ලොකු කැපකිරීමක්, ඉවසීමක් වගේම නොනවතින ගැනීමක් තියෙන්න ඕනි දෙයක්. හැබැයි ඒ හීනෙට යන්න ඔයා මහන්සි වුණොත් ලෝකයම ඔයාගේ දෙපා යටට ගේන්න ඔයාට පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාගේ දැනුමට අලුත් දෙයක් එකතු වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ගුවන් නියමුවෙක් වෙන එක ගැන ඔයාට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම වටිනා වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. සුබ දවසක්.